විතර පැහැදිලිව ජනතාවගේ ජනමතය අනුව අපි කටයුතු කරන්නේ. ජනතාව තීන්දුවක් දීලා තිනවා ආණ්ඩුවට විරුද්ධව. ඉතින් ආණ්ඩුවට විරුද්ධව දුන්න තීන්දුවේදී අපි විපක්ෂයේ කාණ්ඩායම් ඒකට ගරු කරලා සියල්ල එක්කහුව වෙලා මේ සභාව පිහිටවන්න අපි කටයුතු කරනවා. දැන් මේ වගේ පිහිටවද්දී එක්සත් ජාතික පක්ෂය සමග කරනවද? විපක්ෂය කිව්වම සියල්ල එක්සත් ජාතික පක්ෂයේද අනිත් කාණ්ඩායම්ද සියල්ල විපක්ෂයේ ඉන්නේ. ඒ සියල්ල ආණ්ඩුවට JVP NPP ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරපු ආකාරයේ කටයුතු කරපු අය අපි ඒ සියල්ල එක්කහුව කරගෙන ඒ කටයුතු කරනවා. ආයේ රෙදි අඳගෙන යන්න පුළුවන් ඒකත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ රෙදි ගලවලා අපි ගියෙත් නැහැ නේ. ගිහිල්ලා නතර වෙනවා ආයේ යනවා ආයේ බෑ කියනවා ආයේ ගහ ගන්නවා නෑ එහෙම සාකච්ඡා යද්දි සාකච්ඡා අතරමඟ නවතිනවා. අපි දැන් පැහැදිලිව කියවනේ මේ සාකච්ඡා නැවතිලා නැහැ. ඒ සාකච්ඡාව ඉදිරියට ගෙනියනවා. ඉතින් ඒ සාකච්ඡාවේ හොඳ අවස්ථාවක් තමයි නැවත ඒ සාකච්ඡාවල පිවිසෙන්න මේ අවස්ථාව. මේකදී සජපේ එක කොටාෂත් එක මේ ප්‍රාදේශ සභාව දිනන තියෙනවද උත්තරීය බස් සජපේ ප්‍රාදේශ සභා කොටාස කීපයක අපි වැඩි മന്ത്രി සංඛ්‍යාවක් කරන් තියෙනවා. ඒක දැන් අපි ගණනය කරගෙන යනවා. ඒ සභාවට සියල්ල පිහිටවනවා. තව කල් තියෙනවානේ ලබන මාසේ ජූනි මාසේ දෙවෙනිදා තමයි මේ පළාත් පාලන ආයතන වල පළවෙනි රැස්වීම තියෙන්නේ. ඉතින් අපි එදා වෙනකොට සියල්ල එක්කවලා කටයුතු කරනවා. දැන් මේ වෙද්දී يعني පොහොට්ටුව මතින මතේ කොහොමද? මේ පොහොට්ටුව කියන්නේ විපක්ෂ කාණ්ඩායමක් නේ. විපක්ෂ කාණ්ඩායම නේ මම කිව්වේ. දැන් මේ වෙද්දී ප්‍රශ්න තමයි දැන් 100ට 3ක් තිබිච්චි NPP එක ඔබතුමාට ප්‍රධාන විපක්ෂය පහු කරගෙන කියනවා. දැන් මේ වෙද්දී ටික ටික මේ පොහොට්ටුව උඩට එනවා ඔබතුමාට පහු කරලා ඉඳ. නෑ එහෙම නෙමෙයිනේ මම කිව්වේ 103ක් නෙවෙයිනේ 163ක් තිබ්බනේ පහුගිය මහමැතිවරණේ 163 නේ පල්ලෙහාට පහලා තියෙන්නේ. ඒ ආසන්නකදී බලේ නමුත් මම කිව්වේ මම කියන්නේ 103 පරණ කතාවන්නේ පහුගිය මහමැතිවරණ වෙනකොට මේ JVP NPP ආණ්ඩුවට 163ක් හම්බුණා. ඒක 42කට බහැලා තියෙනවා. පොහොට්ටුව නෙවෙයි දැන් තියෙන්නේ ආණ්ඩුව තියෙන්නේ මාලිමාවේ. අපි කියන්නේ පොහොට්ටුව අභියෝගයක් නෙවෙයි. පොහොට්ටුව කොහොමද පොහොට්ටුවද මොකද්ද කියන කවුන අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්ති. ඉතින් මේකේ පැහැදිලිව තියෙනවානේ සමගි ජන බලවේගයෙන් මේකේ බහුතරය අරන් තියෙනවා. සමහර තැන්වලදී කොහොම ආසන්නයටම පොහොට්ටුව වෙලා තියෙනවා. මේ හැම දේවල් වෙනවනේ දේශපාලනේ දැන් මේක අපේක්ෂකයා මත වෙනවා මේ පළාත් පාලන ආයතන වල අපේක්ෂකයා මතත් වෙනවා සමහර තැන්වල. දැන් මේ ෆිල්මින් ඒකම්වරයාගේ ප්‍රකාශය තිබ්බා දැන් මාධ්‍ය හමුවත්ලා ඒකෝ කියනවා මේකදී ඡන්ද ප්‍රකාශ වෙන්න ඇත්තේ ඇඳුරුකම් මත පුද්ගලික යානුකම් මත එහෙම වෙන්න ඇති කියලා හිතනවා. මේකේ පැහැදිලි වෙනවනේ JVP එකකින් ඉදිරිපත් කරපු කාණ්ඩායම් ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා. ඒකනේ 63 41කට බහැලා තියෙනවා. ඒ වුණානේ. උදකයක් මොකද පිටවා නෑ මේ මීට ඉස්සෙල්ලා අපි දැකලා තියෙනවා. ජනාධිපතිවරණය මහමැතිවරණය ජයග්‍රහණය කරලා පසුව තියෙන පළාත් පාලන මැතිවරණේ ඒ පක්ෂ විශිෂ්ට ජයග්‍රහණයක් කරලා තියෙනවා. අපි අතීතයේ හැමදාම මේක දැකලා තියෙනවා. දැන් මේක විශිෂ්ට නැද්ද? විශිෂ්ට නෑනේ මම ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. ප්‍රතිශතය අඩු වුණත් දැන් මේ පළාත් පාලන ආයතන බහුතරයක නෑ ඒ පහුගිය මැතිවරණ ඡන්දය හැසිරෙන්නේ මැතිවරණ දෙකක් දිනුවෙන් පස්සේ තවත් ඡන්ද වැඩි වෙනවා. මේක දැන් තව ඡන්ද මාස 5ක් ඇතුළත ජනතාව ප්‍රතික්ෂේප කරලා දිනන මේ JVP ආණ්ඩුව.